ඔයාලා පොඩ්ඩක් හිතන්න දවසක ඔයාලට පෘථිවියෙන් පිටත අභ්‍යවකාශයේ තියෙන සුපිරි හෝටල් එකක නිවාඩුවක් ගත කරන්න ලැබුණොත් කොහොමද කියලා. ඇත්තටම මේක දැන් හීනයක් නෙමෙයි. ටයිටැනික් නැවටත් වඩා විශාල ලෝකේ පළමු අභ්‍යවකාශ හෝටලය දැන් ඉදිවෙමින් පවතිනවා. මේ හෝටලේ නම තමයි Voyager Station. මේක නිර්මාණය කරලා තියෙන්නේ ලොකු රෝදයක හැඩයටයි. ඒ ඇයි කියලා දන්නවද? මේ රෝදේ කැරකෙනකොට ඇතිවන බලය නිසා හෝටලේ ඇතුලේ කෘත්‍රිම ගුරුත්වාකර්ෂණයක් හැදෙනවා. ඒ කියන්නේ පෘථිවිය වගේම ඔයාලට මේ හෝටලේ ඇතුලේ සාමාන්‍ය විදිහට ඇවිදින්න, කෑම කන්න වගේම නිින්දට යන්නත් පුළුවන්. මේ හෝටලේ ඇතුලේ එකපාර අමුත්තන් 400කට විතර ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේක ඇතුලේ සිනමා ශාලා, සුපිරි අවන්හල්, ජිම් එකක් වගේම ස්පා එකක් පවා තියෙනවා. පුදුම හිතන දේ තමයි මේ හෝටලේ ජිම් එකේදී ඔයාලට පෘථිවිය වගේ 6 ගුණයක උසක් උඩ පනින්න පුළුවන්. මොකද එතනදී ගුරුත්වාකර්ෂණය හදේ වගේ හරිම අඩු මට්ටමකයි තියෙන්නේ. මේ හෝටලේ 2027 අවුරුද්දේදී විවෘත කරන්නයි දැන් ලෑස්ති වෙන්නේ. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ හෝටලේ දවස් 3ක් ඉන්න ඔයාලට ඩොලර් මිලියන 5ක් වගේ ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. ලංකාවේ මුදලින් බැලුවොත් නම් ඒක ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් ලොකු ගාණක්. ඉතින් දවසක සල්ලි තිබුණොත් ඔයාලත් කැමතිද මේ වගේ අභ්‍යවකාශ හෝටලයකට යන්න? ඔයාලගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අමුතු තොරතුරු දැනගන්න අපේ විශ්වකෝෂයේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.